අනිත් එක තමයි සීට් බෙල්ට්. මම ඊටම සතුටු වෙනවා දැන් අපේ නීති සම්පාදනය වෙමින් යනවා සීට් බෙල්ට් ගැන. ඒක අනිවාර්යෙන් විය යුතු දෙයක්. මොකද සීට් බෙල්ට් එකක් දාගෙන හිටියේ නැත්නම් වාහනයක ගමන් කරත් තමන් ආරක්ෂිතයි කියලා හිතුවට ඒ යන වේගෙත් එක්ක අපිව වාහනෙන් එළියට වීසි වෙන්න තියෙන ප්‍රවණතාවයත් වැඩි. අනිත් එක තමයි විශේෂයෙන්ම කුඩා දරුවන් ගමන් ගන්නවා නම් මෝටර් රථයක නම් අනිවාර්යෙන් අවුරුදු 12ට අඩුයි නම් එයා ඒ දරුවව ඉදිරි ආසනයේ තබාගෙන යන්න එපා. පිටිපස්සේ ආසනයක තියාගෙන යන්න. ලදරුවෙක් නම් අපිට තියෙනවා බේබි සීට් කියලා එකක් පාවිච්චි කරන්න පුළුවන් ආරක්ෂාකාරීව දරුවව ගෙන යන්න පුළුවන්. යතුරු පැදිවල නම් ළමයිව ඇත්තටම නොගින් තරමට හොඳයි. නමුත් අනිවාර්යෙන් හෙල්මට් එකක් පළඳලා අරගෙන යන්න. අපි හුඟක් දකින දෙයක් තමයි සමහරලාට වැඩිහිටියෝ විතරක් හිස් ආවරණය තියාගෙන යනවා. කුඩා දරුවට කැප් එකක් නැත්නම් බ්ලේස් වගේට ගහලා තියෙන වෙලාවල් අපි දකිනවා. ඒවා කිසිසේත්ම ආරක්ෂිත නැහැ. කුඩා දරුවන්ට මොළයට හානියක් වෙන්න තියෙන අවදානම ප්‍රවණතාවය හුඟක් වැඩිහිටියන්ට වඩා මේ අනතුරකට ලක් වුණාම අපේ ගමන් කරන පදිකයන් විදිහට අපිත් අපේ අතේ ලොකු වගකීමක් තියෙනවා. අපි පාර මාරු වෙනවා නම් කහයකින් විතරක් මාරු වෙන්න. අපි ගමන් කරන විට හැමතිස්සෙම ඇලර්ට් එකේ ගමන් කරන්න ඕනේ. අපිට අනතුරක් ඕනම වෙලාවක වෙන්න පුළුවන්. අපි ඔහේ ෆෝන් එක දිහා බලාගෙන වෙන කල්පනාවන් වල පාරේ ගමන් කරොත් එහෙම ඒක අනතුරකට භාජනය වෙන හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් අපරීක්ෂාකාරී ලෙස ගමන් කිරීමත් වාහනය රියදුරු වසනක ඉඳලා අපරීක්ෂාකාරී ලෙස ගමන් කරත් කොයි විදිහෙන් වුණත් අනතුරක් වෙන්න ප්‍රවණතාවය වැඩි. මේ මම කතා කළේ අද මරණ ප්‍රමාණය විතරයි. නමුත් ඔතනින් ජීවිතයේ මුළු ජීවිත කාලෙම උත්පල වෙලා ඉඳකට වෙලා ඉන්න ප්‍රමාණය ගැන මම කතා කරේ නැහැ. ඉතින් ඒක හරිම අවාසනාවන්ත තත්ත්වයක්. ඔයාලා හැමෝටම මම ඉල්ලන්නේ මේ දේවල් පිළිපදින්න නීතිය පිළිපදලා මාර්ග අනතුරු බලක්ව ගන්න අවම කරගන්න අපිට උදව් කරන්න කියන එක සහ මේ පිළිබඳ සමාජය දැනුවත් කරන්න කියන එක මම මේ වෙලාවේ ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.